ඊයේ දින රාත්‍රියේ වසර 7කට පසු සූර්යයා X9.0 අගයක් සහිත ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්ය කලාපය වන සන්ස්පොට් 3842 නම් කලාපයෙන් නිකුත් වෙලා තියෙනවා. මෙවැනි දැල්ලක් සූර්යයා විසින් 2017 වසරේදී අවසන් වරට නිකුත් කරලා තිබෙන අතර දැනට නිකුත් කර ඇති සූර්ය දැල් වලින් විශාලතම සූර්ය දැල්ල මෙය වන බව තමයි NASA ආයතනය පවසන්නේ. මේ අතිවිශාල ගිනිදැල් නිසා ඇතිවන සූර්යාගේ පැලීම් තමයි ඔයාලා මේ විදියට දකින්නේ. ඉතින් මේ X9.0 පන්තියේ සූර්ය ගිනිදැල් වල වඩා තීව්‍ර කාණ්ඩ වලින් එකක් වන අතර මේන් පෘථිවියට යම්කිසි බලපෑමක් සිදු වුණත් මෙමගින් මිනිසුන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව තමයි NASA ආයතනය විසින් පවසලා තියෙන්නේ. නමුත් තවදුරටත් මොවුන් මෙමගින් විදුලි බල ජාලවලට, ගුවන් විදුලි සංනිවේදන ජාලාවලට සහ අභ්‍යවකාශ යානාවලට මෙහිදී බලපෑමක් සිදු වෙනවාද නැද්ද යන්න පිළිබඳව නිරීක්ෂණය කරමිනුයි ඉන්නේ. ඒ වගේම තව පැය 72ක් ඇතුළත ආයමත් රෙඩ් ඕරා එකක් සහිත ආලෝකයක් දැකගත හැකි බව ඔවුන් තවදුරටත් පවසනවා. ඉතින් මේ පිළිබඳව ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න වගේම මේ පිළිබඳව අලුත් විස්තරයක් අපි දාපු ගමන් බලන්න පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම අපේ YouTube channel එක subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා.